අද කෑම එක මම ගත්තේ කුරවලාන ඉඳන් තිහාරියට යන පාරේදී මට මේ කෑම එකට රුපියල් 300යි ගියේ. අද බලමු යාළුවනේ රුපියල් 300 කෑම එකක්. රුපියල් 300යි කෑම එක. මේකේ තියෙනවා පරිප්පු තියෙනවා චිකන් තියෙනවා. පරිප්පු වැඩියෙන් දීලා තියෙන චිකන් එකත් එදා එක තරම් නෑ. ඒ වුණත් සාමාන්‍ය හොඳ විදියට තියෙනවා. ඊළඟට කැරට්ුයි මාළු මෙස්සුයි මාළුවක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ ඇවිල්ලා හාල් මැස්සුයි පොස් ඇටයි කෙසෙල් මුවයි එකට දාලා වෙලා තියෙනවා. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලාද ලන්ච් එක. මෙතනින් කෙසෙල් මුව ටිකක් ගත්තා. පරිප්පු ටිකක් ගමු. ඊට පස්සේ කැරට් මාළු මිරිස් හරි ඒ ටික අනා ගන්නවා. ඊට පස්සේ චිකන් එක මේක මෙහෙමයි. මේක චිකන් මාළුවක් විදිහට හදලා තියෙන්නේ. කරි එකක් විදිහට සුපිරියට තියෙනවා ඒක. හරි එහෙනම් අපි කාලා බලමු කොහොමද කියලා. නයිස්. ඇත්තටම මාළු මිරිස්ගේ ටිකක් ස්පයිසි ගතිය. ඊට පස්සේ කැරට් රස චිකන් එකත් ගානට තියෙනවා. හැමදේම ගානට තියෙනවා රසට. පරිප්පුගේ රස ඔක්කොම ටික හරි විදිහට දැනනවා. අපි තව කටක් කමු. නයිස් මචං. නයිස් මේක සුපිරි. වැඩි රසකාරක දාලා නැහැ. ඒක තේරෙනවා. ඒ වගේම ලුණු මිරිස් මේ හැමදේම ගානට දාලා තියෙනවා. ඉතින් ෆලෝ එකක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.